හරිම රසයි අම්මේ පොළොස් එක. කොහොමද මේක හැදුවේ? එහෙනම් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ අද අපි චිකන් විදියට හදපු පොළොස් ඇඹුල. එහෙනම් අපි බලමුද කොහොමද හදන්නේ කියලා එක. අපිට අද අවශ්‍ය වෙනවා පොළොස් හදන්න. මුලින්ම අපි බඩු ටික ලෑස්ති කරගමු. ලොකු බීලුණු ගෙඩියක්, කරපිංචයිති දෙකක් තුනක්, ඒ වගේම රම්පේ කොලයක්, සේර ගහක්, මුරුංගපොතු කෑල්ලක්. සාමාන්‍යයෙන් අපි මුරුංගපොතු දාන්නේ සමහරක් පොළොස් වල, ඒ කියන්නේ ගස් වල පොළොස් ඉව්වහම හරි හයියයි. ඉතින් මුරුංගපොතු කෑල්ලක් දැම්මහම මෙලොක් වෙනවා. ඒ වගේම මේ රෝස පාටට වගේ හිටිනවා මේ පොළොස් ඉව්වහම. අද මම මේ මුලින්ම ලුණු ටික කපා ගන්නවා. ලුණු ටික වගේම අනිත් බඩු ලෑස්ති කරගෙන තමයි අන්තිමටම තමයි පොළොස් ගෙඩිය මේ කපන්න ගන්න. ඒක ලේසි. ඔයාලා සේර ගහ ගන්නකොට මේ සාමාන්‍යයෙන් අඟල් 1.5 විතර කෑල්ලක් ගන්න. ඔයාලට පුළුවන් නම් මුරුංගපොතු කෑල්ලත් මේ තලා ගන්න. මම දැන් තෙම්පරාදුවක් කරනවානේ අපි. ඒකට වෙනම පීරිසියකට අයින් කරගන්නවා. එතකොට මිරිස් කරල්, කරපිංචා, ලුණු ගෙඩි භාගයක් විතර, රම්පේ ඒ ටික ලෑස්ති කරගන්න. මම කපාගත්ත සේර කෑලි දෙක තලා ගන්නවා. එතකොට මේ අර හොඳට මේ රසයක් එනවා. ඒ වගේම සුදු ලුණු, කුරුඳු පොතු කෑල්ලක්, එනසාල් ඇට දෙකක් තුනක්, කරඳ මුංගු, වසාවචි කෑල්ලක් මේ ඔක්කොම එකට දාලා ඔයාලා පොඩ්ඩක් හොඳට කොටා ගන්න. සූදුරු පොඩ්ඩකුත් දාන්න. මේ සුදු ලුණු කොටනකොට පොත්තත් එක්කම දාලා කොටා ගන්න. පොළොස් හොඳයි. සාමාන්‍යයෙන් ඔය කිරි දෙන අම්මලට ඒ වගේම ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා පොළොස් කෑවහම. සතියේ දවස් දෙකක් තුනක් කන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මම අද පොළොස් හදන්න යන්නේ වෙනස්ම විදිහකට, වෙනස්ම රහකට. සාමාන්‍යයෙන් මේක ඉව්වහම චිකන් වගේ රසයි. සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඉන්දියාප්ප කන්න, එතකොට පොල් සම්බුලයක් හදලා උණෙන් සුදුබත් එක්ක පොළොස් ආලුවක් කියලා කන්න හරිම රසයි. කාලා බලන්නකෝ ඔයගොල්ලෝ කොහොමද කියලා. දියකිරි මිටිකිරි වෙන් කර ගන්නවා. මම විශේෂයෙන්ම වැඩක් කරනවා පොළොස් කපනකොට වතුරට දානවා කහ ටිකක්. කහ ටිකක් දැම්මහම අර අපි පොළොස් කපලා ටිකක් වෙලා තියන් ඉන්න ඕනේ. අර නිකන් වතුරට දැම්මහම කහට පිපෙනවා. දැන් කහ වතුරට දැම්මහම කහට පිපෙන්නේ නැහැ. ඒකින්ද තමයි මම කහ වතුරට දාන්නේ. මට දැන් ලේසි. ඉතින් මේ විදිහට පොළොස් කපන එක. ඔයාලට නම් කොහොමද දන්නේ ලේසි. අද්දකේ පුත්තු චුට්ටක් ගා ගන්න මේ. ඒක තවත් ලේසි මේ. නැත්තම් ඉතින් කොහොල්ලා පිහියේ යත්වලයි හැමදැනමනේ. මම සාමාන්‍යයෙන් පොළොස් කපාගන්නේ ටිකක් ලොකුවට.
ඒ වගේම ඒකට පහේ අල්ලන්න හොඳට ඉරි ගහ ගන්නවා. අපිට ලේසි මුලින්ම ඔය ලුණු අවමිරිස් ඒවා කපලා තියලා පොල් ටික මිරිකලා තියලා අන්තිමටම පොලොස් ගෙඩිය කැපුවාම ගොඩක් ලේසි. එතකොට අර කාඩ් පිපෙන ගතියත් අඩුයි මේ අර වැඩේ ඉක්මනට කරගත්ත හැකි. බලන්නකො මේ කහ වතුරේට දාපු පොලොස් කෑලි වල කහට පිපිලා නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා ඇති. ගෙදර හදනවා නම් ඔයාලා වෙනස්. වෙනදට හදන්න විදිහට වැඩිය වෙනස්නේ ගොඩක්. දැන් මම පොලොස් එකට පහේ බෙද ගන්නවා. ඒ කියන්නේ මිරිස් කුඩු තේ හැඳි දෙකක්, තුන පහ තේ හැඳි දෙකක්, ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැන්දක් විතර දා ගන්නවා. මං කහ කුඩු චුට්ටයි දාන්නේ. චුට්ටක් දාන්නේ අර කහවත් මේ වතුරට කහ දාපු හින්දා, නැත්නම් කහ පාට ගොඩක් වැඩි වෙන්න පුළුවන්. දැන් අපි මිරිස් තුන පහ ඒ ටික බෙදගමු. සාමාන්‍ය ගානකට බෙද ගන්න ගොඩාක් කර කරගන්න එපා. අර ගොඩාක් කර වුණාම තිත්තරහක් එනවා. සාමාන්‍ය පාටකට එන්නේ. ගොඩාක් කළු පාට නැතුව සාමාන්‍ය ලා පාටකට බෙද ගන්න. දැන් මම බෙදගත්ත වහේ ටික දා ගන්නවා පොලොස් එකට. ඊට පස්සේ ලුණු, කරපිංචා, මුරුංග ටික, අර තලාගත්ත සුදු ලුණු එනසාල්ලේ ටික, සේර කෑල්ලක්, ගොරක බිත් දෙකක්, ලුණු ඔයාලගේ රස විදිහට දාගන්න. මම විශේෂයෙන් එකතු කරනවා බෙදපු තුන පහ තේ හැන්දක් විතර. ඊට පස්සේ දිය කිරි දාන්න පොලොස් ටික වැහෙන තරමට දාලා කලවම් කරලා හොඳට අතින් කලවම් කරගන්න අමාරු නම් වළඳ පොඩ්ඩක් වටේට කලත්තන්න. ගොරකා ක්‍රීම් නැතුව ගොරකා කෑලි දානවා නම් ගොඩක් හොඳයි. මොකද ගොරක වල ඇඹුල ගතිය වැඩි වුණොත් එහෙම ගොරකා කෑලි දෙක අපිට අයින් කරගන්න පුළුවන්. ඒකයි එහෙම කිව්වේ. මම පොලොස් එක හදන්නේ දරලිපේ. ඔය විනාඩි 10කට විතර පස්සේ කලවම් කරලා මේ මම ආපහු වහලා තියෙනවා. තවම මදි. තැඹිලා මදි තවම. ඒ පැය භාගයකට විතර පස්සේ. දැන් මේක තැඹිලා සාමාන්‍යයෙන් අපි දාපු දිය කිරි ටික හින්දෙනකොට, ඒ කියන්නේ පොඩ්ඩක් විතර තියෙනකොට තමයි මම මිටි කිරි ටික දැම්මේ. මිටි කිරි දැම්මට පස්සේ ඇරලා තියන්න. ඔයාලා ඔකේ මිටි කිරි දැම්මට පස්සේ රස බලන්න ලුණු කොහොමද කියලා. මදි නම් තව චුට්ටක් දාගන්න. මිටි කිරි දාලා විනාඩි 10කින් පස්සේ මගේ එකේ තෙල් පෑදිලා පොලොස් එකේ. මම දැන් ටෙම්පරාදු කරගන්න හදන්නේ. සාමාන්‍යයෙන් ඉස්ම ටිකක් හින්දෙනකොට වගේ ටෙම්පරාදු කරගන්න ඔයාලා. පොල් තෙල් පොඩ්ඩක් දාලා වළඳ වටේට පොල් තෙල් ටික
කලවම් කරගන්න. ඒ කියන්නේ රවුමට කරකව ගන්න. එතකොට වටේටම තෙල් ගෑවිලා තියෙනවා ඇතුලේ. අබ ටිකක් දාගන්න. ඊට අමතරව මම දානවා ඔකට උළුහාල් ටිකක් තෙලට. අබට ඒ උළුහාලු ටිකක් පුපුරනවා වගේ වෙනකොට කලවම් කරලා පුපුරනකොට වගේ මේ ලුණු ටිකක් දාගන්න. ලුණු ටික සාමාන්‍ය ගානට බෙදෙනකොට වගේ වෙලිච්ච මිරිස් කරල් රම්පේ කරපිංචා දාලා කලවම් කරගන්න. සාමාන්‍යයෙන් ඔය ටික රන්වන් පාට වෙනකොට වගේ පොළොස් ටික කලවම් කරගන්න. පොඩක් කර කරගන්න එපා ලුණු හැම. පොළොස් ටික දාලා කලවම් කරලා මම යන්නේ දරලිපේනේ. මං ගින්දර ටික චුට්ටක් يعني දර ටික අදිනවා. අඟුරු ගොඩේ වගේ තමයි ටිකක් වෙලා තියන්නේ. දැන් පොළොස් එක හොඳටම හරි ගිහිලා තියෙන්නේ යාළුවනේ. හැන්ද නොදා ඔයාලා වලන්තේ රෙදි කෑල්ලක් අරගෙන හොඳට කලවම් කරගන්න. කියන්නේ රවුමට කරකව ගන්න. මම ඕක දැන් ඔහොමම පහවදා උදේ වෙනකන් අඟුරු ටික ඇදලා අඟුරු ටික නිවෙන්නම ලිපෝඩ තියලා තියෙනවා. තෙල් පෑදිලා හොඳ ලස්සනට තියේ. ඒ වගේම ඔයාලා වෙනස් විදියකට මේ වගේ හදලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.